දවසක් කියලා මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මගේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ Gemini AI එක යූස් කරලා කොහොමද ප්‍රොෆෙෂනල් මට්ටමේ ID ෆොටෝ එකක් හදාගන්නේ කියන එක ගැන. සාමාන්‍යයෙන් ඩෙන්ටිටි කාඩ් එකකට CV එකකට ෆොටෝ එකක් අවශ්‍ය වුණාන් පස්සේ අපි මුලින්ම කරන්නේ ඉක්මනින් හොඳ ඇඳුමක් ඇඳගෙන ස්ටුඩියෝ එකකට දුවලා යන එක. ඊට පස්සේ පොලිමේ ඉන්න එක. බය වෙන්න එපා. අද මම ඔයාලට කියලා දෙන්නේ Gemini AI එක යූස් කරලා කොහොමද මෙන්න මේ විදිහට ප්‍රොෆෙෂනල් ෆොටෝ එක අපේ පරණ ෆොටෝ එකක් භාවිතා කරලා හදාගන්න කියලා. ඉතින් මේකට මම පාවිච්චි කරන Gemini AI එක මේ Gemini AI එක කියලා කියන්නේ Google සමාගම විසින් නිර්මාණය කරපු සුපිරි AI මොඩල් එකක්. මෙයා සරලවම අපිට ඕන දේ කිව්වහම ඒක කරලා දෙනවා. ඉතින් වැඩි කතා බහක් නැතුව යමු වීඩියෝ එකට. අපි බලමු කොහොමද මේ ප්‍රොෆෙෂනල් මට්ටමේ ෆොටෝ එකක් හදාගන්නේ කියන එක ගැන. ඔයාලගේ Google Chrome හරි මොකක් හරි වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන ඔයා එතන මෙන්න මේ URL බාර් එකේ ගහන්න gemini.google.com කියලා. එතකොට ඔයා නිකම්ම Gemini වෙබ්සයිට් එකට එයි. අපි Gemini එකට ගියන් පස්සේ මෙතන තියෙන add file කියලා එකක් එන්න එක ක්ලික් කරන්න. එතකොට upload files photos කියලා මේ කීපයක් තියෙනවා. අපි මෙතනින් upload file කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ සාමාන්‍ය ෆොටෝ එක තියෙන ලොකේෂන් එක මෙතනින් තෝරන්න ඕනේ. මම මගේ ෆොටෝ එක දාගෙන ඉන්නේ ඩෙස්ක්ටොප් එකේ මෙන්න ෆොටෝස් කියන ෆෝල්ඩර් එකේ. මෙන්න මේ වගේ මම මේක ඇටච් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ prompt එකක් අපි මේක ටයිප් කරගන්නවා. Gemini AI generate a professional ID photo දෙක වැඩි කිරීම දෙක size of a young man with a suit and white shirt. එතනදී ඔයාලට කැමති shirt color එකක් දෙන්න පුළුවන්. and background color එකට blue space එක තියලා blue background. අපි ඊට පස්සේ මෙන්න next කියන එක ඊට බලමු. එතන මෙන්න fast කියන එක තෝරලා තියන්න. okay next කියන එක දුන්නාන් පස්සේ අපි බලමු මේක ෆොටෝ එක හදලා පෙන්නන්නේ කොහොමද කියලා. okay ප්‍රොෆෙෂනල් මට්ටමේ ෆොටෝ එකක් හදලා තියෙනවා මේක පාවිච්චි කරලා. ඔයාලට පුළුවන් මේ prompt එකේ quality එක වැඩි කරලා එහෙම නැත්නම් පැහැදිලි ඡායාරූපයක් ඔයා අප්ලෝඩ් කරන්න ඔයාලගේ Gemini එකට high quality ෆොටෝ එකක් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙයි. අපිට මෙන්න මේ විදිහට Gemini AI එකකින් අපිට ෆොටෝ එක ගන්න පුළුවන්. හැබැයි අපි payment කරලා නැති නිසා එහෙම නැත්නම් pro version එක පාවිච්චි කරන්නේ නැති නිසා අපිට මෙතන watermark එකක් වැටෙනවා. ඒකටත් මම ඔයාලට solution එකක් කියන්නම්. ඔයාලට පුළුවන් මේක මුලින්ම download කරගන්න. okay මෙහෙම download වෙච්ච ෆොටෝ එක ඔයාලට පුළුවන් ඔයාලගේ machine එකට Photoshop install කරලා තියෙනවා නම් ඒක හරහා මේ Gemini එකෙන් ඇවිල්ලා තියෙන watermark එක අයින් කරගන්න. හරි. මම මේක චුට්ටක් මෙන්න මෙහෙම පොඩි කරගෙන මෙතනින් download වෙච්ච එක මෙහෙම ඇදලා අරගෙන Photoshop එක උඩට දාගන්නවා. okay. ඒත් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ පැහැදිලි මේ ඡායාරූපේ zoom කරලා මෙතනින් මේ ටික සිලෙක්ට් කරගන්න. ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තියෙන lasso tool එක. මේ විදිහට මේ ටික සිලෙක්ට් කරගෙන ඔයාලට පුළුවන් මේක තියෙනවා image වලට ගිහිල්ලා edit කියන තැනට ගියන් පස්සේ fill කියලා option එකක්. මේ fill කියන එක ක්ලික් කරාන් පස්සේ content area කියලා තියෙනවා. එන්න එක දුන්න ගමන් මේක remove වෙලා යනවා. දැන් watermark එක නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ image එක save කරලා ඔයාලට ඕනම දෙයකට මේක පාවිච්චි කරගන්න.
ඉතින් ඕක තමයි මට අද කියලා දෙන්න ඕන උනේ. අපිට පුළුවන් ඕනම් වෙලාවක සිංහලෙන් ජෙමිනිත් එක්ක කතා කරන්න. සහ ජෙමිනි AI එකත් එක්ක සිංහලෙන් අපිට මැසේජ් දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් බය වෙන්න එපා. ඕනම් වෙලාවක ඔයාලගේ ෆොටෝස් අප්ලෝඩ් කරලා ජෙමිනි එකට කියන්න ඔයාලට අවශ්‍ය දේ. ජෙමිනි එකට කියලා ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් හදාගන්න පුළුවන් හැකියාව මේ වෙනකොට තියෙනවා. මේකේ තියෙන වාසිය තමයි ඔයාලට කෝඩ් දාන්න අවශ්‍ය නැහැ. කොණ්ඩේ පිළිවෙල හදන්න නැහැ. මේ ජෙමිනි AI එක ඒ හැමදේම ඊටාම ඉක්මනින් සරලව ලස්සනට කරලා දෙනවා. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අමතක කරන්න එපා. ඔයාලට මොකක් හරි ගැටලුවක් ආවොත් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න මම උදව් කරන්නම්. එහෙනම් තවත් සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු. මම ගිහින් එන්නම්.